දායි කියලා. අද අපි කතා කරන්න යන කතාවත් ඒ වගේ තරුණයන් 4 දෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දාපු කතාවක්. දෙදස් 18 අවුරුද්දේ රවි, මදුෂ, කවිෂා හා චමින්ද නගරයෙන් ඈත පිහිටි කඳුකර ගම්මානයක පැරණි වතු බංගලාවකට යනවා. පරිසරයේ විඳින්න කියලා. මේ බංගලාව චමින්දගේ 100ට අයිති වෙලා තිබ්බ එකක්. චමින්දගේ 100 නැති වෙලා වසර 30ක් පමණ ගත වී ඇත. පළවෙනි දවසේ තරුණයන් සියලු දෙනා මහන්සියත් එක්ක කලින්ම නිදාගත්තා. දෙවැනි දවස උදා වෙලා හවස් වේගන එද්දී මදුෂට ටිකක් අමුත්තක් දැනුණා. රෑ බෝ වේගෙන එද්දී රාත්‍රී 8ට 9ට විතර ඔහුගේ කාමරේ වියලි ලී බිම මත කවුරුන් හෝ ඇවිදින හඬක් ඔහුට ඇසුණා. බිමට අල්ලලා තියෙන ලී පියවර තබන විට ක්‍රීන් ක්‍රීන් ගාලා සද්දයක් ආවා. මේ අවස්ථාවේ ඔහු දකිනවා දැස් නැති කාන්තාවක්. දැස් නැති මුහුණින් යුතුව ඇය ඔහු දෙස බලා සිටියා. ඔහුගේ ඇස් අදහාගත නොහැකි වුණා. ඔහු ඇස් දෙක පොඩි කරලා ආයෙ බැලුවා එම දර්ශනේ ඒ විදිහටම තියෙනවද කියලා. ඔහු නැවත බලද්දි එතන සිටපු කාන්තාව එතන නැහැ. ඊට පස්සේ ඔහු හිතාගත්තා ඔහු දුටු දේවල් කාටවත් කියන්නේ නැතුව ඉන්න. මොකද අනිත් අය වගේම ඔහුත් විශ්වාස කරේ මේවා මහා බොරු කියලා. මොකද ඒ ඔක්කොමලා හිතන්නේ ඒ පේන ඔක්කොම බොරු මනක් කල්පිත ඒවා කියලා. ඔහුත් එහෙම්මම හිතුවා. මදුෂ උදෑසනම අවදි වෙලා බලද්දි ලී පොළව මත එක තැනක් පහළට ගිලා බහැලා තිනවා ඔහු දැක්කා. ඔහු තමන්ගේ යාළුවන්ට මෙසේ කිව්වා. මට ඔයාලට කියන්න ඕනේ. මගේ කාමරේ එක තැනක ලී පොළව පහළට ගිලා බහැලා තිනවා. මම හිතන්නේ මම ඊයේ දැක්කා ඇස් නැති ගෑණියෙක් මන් දිහා බලන් ඉන්නවා. මං හිතන්නේ ඒක මගේ මනස ඇඳිච්ච එකක් කියලා. ඒ වුණාට දැන් මට හිතෙනවා මේකයි ඒකයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ටික දවසක් කට්ටිය විවේක අරගෙන ගමේ ඇවිදින්න කියලා ගියා. මේ අතර වඩු වැඩ කරමින් හිටිය කම්කරුවෙක් ඔවුන්ට බංගලාවසල තිබූ කඩේකදී හමු වුණා. කම්කරුවා හා කතා බහ කරමින් සිටි මදුෂ හා අනෙක් කට්ටිය ආගිය තොරතුරු හොමාරු කරගත්තා. වඩු කාර්මිකයා ඉස්සර ඉඳන්ම මේ ප්‍රදේශයේ පදිංචිව හිටපු කෙනෙක්. ඔහු මේ කට්ටියට මෙසේ පැවසුවා. ඔය ගෙදර හිටපු හාමු මහත්තයා ගොඩක් හොඳ මහත්තයෙක්. ඒත් පව් වැඩේ කියන්නේ ඒ මහත්තයාගේ නෝනා මංකොල්ල කාර්යෝ වගේක් එකතු වෙලා ඕන් ඔය ඉස්සරහා තියෙන ගඟ ගාවලදී මරලා දාලා තිබ්බා. ඊට පස්සේ ඒ හාමු මහත්තයාට පිස්සු හැදුණා. පස්සේ මේ මහත්තයා මැරිලා ගියා. ළඟ අහල පහල අය කියනවා මට ඇහිලා තියෙනවා ඔය ගෙදර ඉඳන් හැමදාම මැදින් පොය ලං වෙද්දී ගෑනු කෙනෙක් අම්මා අම්මා කියලා කෑ ගහනවා වගේ ඇහෙනවා කියලා. මන්නා විශ්වාස කරන්නේ නෑ මහත්තයෝ. හැබැයි ඉතින් කියන්න බෑ. අහල පහල මිනිස්සු කියන කතානේ. මේ ගෙදර අයිති චමින්දගේ අයියත් 2001 අවුරුද්දේදී නැති වුණා. ඔහුවත්
අන්තිම වතාවට දැක්කේ මේ බංගලාවේදී. කවුරුත් ඔහු ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒ මරණය අභිරහස් විදියට සිදු වුණු මරණයක්. ඒ වගේම අනිත් කාරණාව තමයි පිට ප්‍රදේශවලට වැඩිය වතු යායට යන අයෙකුට එහි වාතයේ අමුතු බවක් දැනෙනවා. හමන සුළංවල පවා අමිහිරි බවක් හා ගුප්ත බවක් ගැබ්ව තිබුණා. ඔවුන් එදා ගම වටේ ඇවිදලා ගඟෙන් නාලා නිවසට ගියා. එදා රාත්‍රියෙන් පසුව ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔවුන් සියලු දෙනාටම එදා රෑ හීනෙන් අර ගැහණු කෙනාගේ කටහඬ ඇහෙන්න ගත්තා. ටික ටික ඔවුන්ගේ මනස ව්‍යාකූල වෙමින් පැවතුණා. ඔවුන් 4 දෙනාම විකාරයෙන් වගේ පහවදා අවදි වෙලා hina වෙනවා, කෑ ගහනවා, එකිනෙකා රණ්ඩු කරනවා. හැමදාම උන්ට රාත්‍රියේ හීනෙන් අර කාන්තාව වෙත් කතා කරනවා. ගමේ මිනිස්සු පවසන්නේ මේ අර ගඟෙන් නාපු නිසා ඇති වුණු දෙයක් කියලා. ඔවුන් එදා නාලා තින්නේ අර කාන්තාව මරා දාපු ස්ථානය අසල ඇති නාන තොටකින්. ගමේ මිනිස්සු ඒ අසලටවත් යන්නේ නැහැ. මොකද මීට පෙරත් මේ ආකාරයටම ගඟේ බැහැලා හිටපු අයට මේ විදිහටම පිස්සු හැදිලා මැරිලා ගිහිල්ලා තියෙනවා. අන්තිමට කුමාරි ස්වභාව සෞන්දර්ය විතින්ත කිය ඔවුන්ට සිදුවුණේ භයානක සිවණැලි වලට යටත් වෙලා ඉන්න. අදටත් මේ වතු බංගලාවෙන් අම්මා අම්මා කියලා කෑ ගහන හඬක් ඇහෙනවලු. යාළුවෝ 4 දෙනා තවමත් පිස්සුවෙන් වෙන්න හැසිරෙනවලු. ඔබත් කොහේ හරි යනවනම් යන තැන පිළිබඳ හොඳට හොයලා බලලා යන්න. මොකද මේ වගේ අමිහිරි අද්භූත අත්දැකීම් වලට ඔබටත් මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඔබ පසුපසත් අඳුරු සෙවණැලි හඹා එනවා වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකතේ අඳුරු සත්‍ය නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.